දැන් මම දැකලා තියෙනවා වීඩියෝස් වල මේ ඩෙසර්ට් වල යන පිටරට ඔය තැන් වල යන ලොකු වාහන ජීප් වගේ එක ලංකාවේ යනවා පාරවල් වල. ඉතින් අර මට තියෙන ප්‍රශ්නේ දැන් ඒ යන එකම දැන් මේ පාරවල් යන එකේ මොකක්ද තියෙන වෙනස නැත්තම් මෙහෙමයි. ඇත්තටම ওই වාහන හදලා තියෙන්නේ මහා පාරේ කාපට් පාරේ යන්න නෙවෙයි. අපේ ඉතින් ලංකාවේ ඉතින් වැඩි හරියක් පාරේනේ යන්නේ. ඔය හදලා තියෙන මොයෝ කරලා තියෙන වාහන වල 5ක් 10ක්වත් ඕෆ් රෝඩ් පදින්නේ නැහැ. අපේ කට්ටිය ඕෆ් රෝඩ් පදින විදිහට හදලා මහා පාරේ යන්නේ කරන්නේ. ලයිට් ගහගෙන මේවා කරගෙන පාරේ යන්නේ ඉතින්. ඒක මෙහෙමයි. ඇත්තටම ඔය ඩෙසර්ට්ස් එඩිෂන්ස් කියලා දැන් සමහර ලාවට ඔය Nissan petrol වල එහෙම ඩෙසර්ට් එඩිෂන් කියලා මොඩල්ස් එනවා. ඒ කියන්නේ Land Cruiser වලත් එනවා. Nissan petrol Y62 කියන අලුත්ම මොඩල් එක තියෙනවා. ඒගොල්ලන්ගේ යට තියෙනවා ප්ලේට් එකක්. ඒ කියන්නේ ඩෙසර්ට් එකේ එරුණම අර වැලි අස්සට යන්නේ නැතුව වැලි උඩ ලිස්සල වගේ යනවා මේ ප්ලේට්ස් තියෙන නිසා. ඒ වගේ ඩෙසර්ට් එඩිෂන් කියලා වෙනම වාහන තියෙනවා පිටරටවල. ඒ කියන්නේ ඩුබායි වලට අර එහෙම හදලා. ඒවත් අරගෙන ඒවත් ලංකාවේ තියෙනවා. එතකොට ඊළඟට තමයි Land Cruisers කිව්වොත් ඒ පැත්තෙන් ගොඩක් විට ඩුබායි වල ඩෙසර්ට්ස් පදින්නේ ওই දෙකනේ. ඊළඟට Range Rover Defender ගියයි මේවා කියයි ඔක්කොගෙම තියෙනවා. ඔය ඔක්කොම ඇත්තටම හදලා තියෙන්නේ පර්පස් එක ඕෆ් රෝඩ් පදින්න. නමුත් ඉතින් අපි ගොඩක් විට ලංකාවේ කරන්නේ ඕෆ් රෝඩ් නම් පදින්නේ නැහැ ඌවා. ඌවා නිකන් අර ලස්සනට වාසාවට කට්ටිය අරගෙන ඒව පදින්නේ මහ පාරේ කාපට් පාරේ. ඕෆ් රෝඩ් මඩ් ටයර් දාලා පදින්නේ ඒකේ. ඉතින් හරි ඕෆ් රෝඩින් වලට තියෙන වාහන තියෙන තමයි ඒව. හරිනම්